අපි හැමෝටම වගේ ජීවිතේදී එක එක අභියෝග එනෝ නේද? ඉතින් ඒ ඕනෑම දෙයක් ඉස්සරහා නොසැලී අපේ හිතේ තියෙන සාමය රැකගන්නේ කොහොමද? අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ ඒ ගැන කියවෙන හරිම බලවත් පැරණි ඉගැන්වීමක් ගැනයි. හරි අපි ගැඹුරටම යන්න කලින් පොඩ්ඩක් මේ ප්‍රශ්න ගැන හිතලා බලමු. කෙනෙක්ගේ කරුණාවන්තකම, එයාගේ ඊවසීම කවදාවත් ඇත්තකම අභියෝගයට ලක් වෙලා නැත්නම් ඒක ඇත්තම කරුණාවක්ද නැත්නම් ඒක හැමදේම ලේසි පහසු වෙලාවට විතරක් පෙන්වන මතුපිට දෙයක් විතරක්ද? ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න හරි අපූරු පැරණි කතාවක් අපිට උදව් වෙනවා. ඒ තමයි වේදේහිකා කියන ස්වාමිදුව සහ ඇගේ සේවිකව වුණු කාලී ගැන කියවෙන උපමා කතාව. මේ වේදේහිකා කියන්නේ තමන්ගේ පළාතෙම හරිම ප්‍රසිද්ධ චරිතයක්. ඒ මොකද එයා හරිම මෘදු, ඉවසිලිවන්ත, සංසුන් කෙනෙක් විදිහට තමයි හැමෝම දැනගෙන හිටියේ. ඒත් ඒ ප්‍රසිද්ධිය ඇත්තටම ඇගේ සැබෑ ස්වභාවයද? ඉතින් ඇගේ සේවිකාව වුණු කාලිට පොඩි සැකයක් ඇති වුණා. මගේ හාමිනේ ඇත්තටම තරහ නැති කෙනෙක්ද? නැත්නම් ඇතුලේ තියෙන තරහ පෙන්වන්නේ නැතුව ඉන්න කෙනෙක්ද? හරි මං කොහොම හරි මෙයාව පරීක්ෂා කරලා බලනවා කියලා කාලි තීරණය කළා. ඉතින් කාලි වැඩේ පටන් ගත්තා. පළවෙනි දවසේ එයා හිතාමතාම ටිකක් පරක්කු වෙලා නැගිටා. එතකොට වේදේහිකාගේ මූණ ටිකක් ඇඹුල් වුණා. දෙවෙනි දවසේ කාලි ඊටත් වඩා පරක්කු වුණා. මේ පාර නම් වේදේහිකාගෙන් රළු වචන ටිකකුත් පිට වුණා. තුන්වෙනි දවසේ කාලි තවත් පරක්කු වෙද්දී අන්න එතනදී තමයි වේදේහිකාගේ ඉවසීමේ සීමාව සම්පූර්ණයෙන්ම පැන්නේ. අන්තිමේදී තරහෙන් වියරු වැටුණු වේදේහිකා දුර අගුලක් අරගෙන කාලීගේ ඔළුවට ගැහුවා. ඒ පහරට ඔළුව පෙලිලා ලේ ගලන්න පටන් ගත්තා. අර හැමෝම අගය කරපු සංසුන්කමේ වෙස්මුහුණ එදා සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. හරි. වේදේහිකාගේ කතාවෙන් පැහැදිලි පීඩනයක් ආවම තමයි කෙනෙක්ගේ ඇත්තම ස්වභාවය එළියට එන්නේ කියලා. මේ උපමාව ඇත්තටම දේශනා කරන්න හේතු උනේ මේ වගේම ගැටලුවකට මුහුණ දුන්න මෝලිය පග්ගුණ කියන භික්ෂුවක්. අපි දැන් ඒ කතාව පැත්තට හැරමු. මෝලිය පග්ගුණ හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලා පිරිසක් එක්ක ඕනෑමට වඩා සමීපව හිටියා. කවුරු හරි ඒ භික්ෂුණීන්ට පොඩි දෙයක් කිව්වත් මෝලිය පග්ගුණ හාමුදුරුවන්ට තරහ යනවා, එයා වාද කරනවා. ඒ වගේම තමයි කවුරු හරි උන්වහන්සේට දොසක් කිව්වොත් අර භික්ෂුණීන් වහන්සේලාට තරහ යනවා. මේ ගැටුම්කාරී හිසිරීම ගැන බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. ඉතින් මේ වගේ ඉක්මනින් කිපෙන හැම දෙයකම ප්‍රතිචාර දක්වන ස්වභාවයට පිළියමක් විදිහට තමයි මනස පුහුණු කිරීම ගැන මේ හරිම වැදගත් උපදේශය ලබා දුන්නේ. මේකට පැහැදිලි පියවර ටිකක් තියෙනවා. පළවෙනි එක ලෝකයේ තියෙන දේවල් වලට තියෙන ආශාවන් සහ ඒ සම්බන්ධ සිතුවිලි අතහරින එක. ඊළඟට හිත ස්ථාවරව වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕන. ඒ වගේම කටින් නපුරු රළු වචන පිටවෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම අනුකම්පාවෙන් කරුණාවෙන් ඉන්න ඕන. අවසාන වශයෙන් වැදගත්ම දේ තමයි හිත ඇතුලේ කිසිම කෙනෙක් ගැන වෛරයක්, ද්වේෂයක් තියාගන්න එපා කියන එක. හරි. මේ කියන නොසැලෙන මනස කියන එක ඇත්තටම මොන වගේද? ඒක තේරුම් කරන්න හරිම බලවත් උපමා කීපයක් යොදාගත්තා. පළවෙනි උපමාව තමයි මහ පොළව. හිතන්නකෝ කෙනෙක් උදැල්ලක් අරගෙන ඇවිත් මේ මහ පොළොව නොපොළොවක් කරන්න හදනවා කියලා. ඉතින් එයා පස් හරනවා, කෙල ගහනවා, හැම විදිහකින්ම අපවිත්‍ර කරනවා. ඒත් මොකද වෙන්නේ? පොළොවට ගාණක්වත් නැහැ. ඒක ඒ කිසි දෙයකින් කම්පා වෙන්නේ නැහැ. ඒක විශාලයි, ගැඹුරුයි, නොසැලෙන සුළුයි. උපදේශය තමයි ඒ වගේම අපේ හිතත් පොළොව වගේ වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ අනිත් අය කරන කියන දේවල් වලින් කම්පා නොවි ස්ථාවරව ඉන්න ඕන කියන එක. දෙවෙනි උපමාව හිස් අහස. කවුරු හරි පාට අරගෙන හිස් අහසේ ලස්සන චිත්‍රයක් අඳින්න හැදුවොත් ඒක කරන්න පුරුවන්ද? බෑ නේද? මොකද වාතයට හැඩයක් නැහැ. ඒකේ කිසිම පාටක් පැල්ලමක් ඉතිරි වෙන්නේ නැහැ. දේශනාව තමයි ඒ වගේම අපේ හිතත් වාතය වගේ වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ නරක දේවල් ඇවිත් හිතේ කිසිම පැල්ලමක්වත් ඇති කරන්න ඉඩ නොදී ඒවට ඇලෙන්නේ නැතුව ඉන්න ඕන කියන එක. තුන්වෙනි උපමාව මහා ගංගාවක්. හිතන්නකෝ කෙනෙක් දැල්වෙන තන පන්දමක් අරගෙන ගංගා නදිය ගිනි තියන්න රත් කරන්න හදනවා කියලා. ඒත් ඒ වගේ ගැඹුරු විශාල ගඟක් පුංචි පන්දමකින් රත් කරන්න පුළුවන්ද? බෑ. අන්තිමේදී වෙන්නේ අර උත්සාහ කරන කෙනා විතරක් වෙහෙසටපත් වෙන එක. ඉතින් පාඩම තමයි ඒ වගේම අපේ හිතත් මහ ගංගාවක් වගේ වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මතු පිටින් එන පොඩි පොඩි දේවල් වලින් කැළඹෙන්නේ නැති ගැඹුරු සංසුන් බවක් පවත්වා ගන්න ඕනේ කියන එක. මේ හැම උපමාවකටම මේ ඉගෙනීමේ තියෙන බලවත්ම සහ අභියෝගාත්මකම උපමාව එලි දක්වනවා. ඒ තමයි කියත පිළිබඳ උපමාව.
පොඩ්ඩක් හිතන්න මංකොල්ලකාරයෝ පිරිසක් ඇවිත් දෙපැත්තෙන් අදින කේතකින් කෙනෙක්ගේ අතපය එකින් එක කපලා දානවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදය තමයි අන්න ඒ වගේ මොහොතකදීවත් ඒ අය ගැන වෛරීසිතක් ඇති කරගන්න කෙනා මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියන එක. ඒ කියන්නේ හිතාගන්නවත් බැරි තරම් දරුණු හිංසාවක් මැද වුණත් කරුණාව පවත්වා ගන්න ඕනේ කියන එක. ඉතින් මේ පැරණි ප්‍රඥාවෙන් අපේ අද දවසේ ජීවිතයට ගන්න පුළුවන් පාඩම මොකද්ද? අපි මේ ඉගැන්වීමේ හරය සාරාංශ කරලා බලමු. පළවෙනි දේ කෙනෙක්ගේ ඇත්තම චරිතය එළියට එන්නේ පීඩනයක් යටතේදී. 2. ඉක්මනින් තරහ යන එකයි වෛරයයි මුල් බැහැලා තියෙන්නේ ලෞකික බැඳීම් වල. 3. පූණු කොටපු මනසකට පුරවන් පොළොවක් අහසක් නැත්නම් මහා ගංගාවක් වගේ අනුකම්පාවෙන් ඉන්න. අවසාන වශයෙන් උත්තරීතරම පුහුණුව තමයි අපිට දරුණු මහානියක් කරන අයට පවා මෛත්‍රිය පවර්තවා ගැනීම. ඉතින් මේ කතාවේන කියද ඒක අපේ ජීවිතයේ මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඒ කියතට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න වටිනවා.